මොනම ගීතයක් වාදනය කරන්න වුණත් ඉගෙන ගන්න ඕනම අකුරු 7ක් තියෙනවා. ඒ තමයි සා රී ගා මා පා ධා නී කියන අකුරු 7. දැන් අපි මෙලෝඩිකාවක, එකෝඩියන් එකක, පියානෝවක, ඕගන් එකක, සර්පිනාවක මේ ඕනම එකක සප්තකය හෙවත් සාරීගාමා පාධානී ස්වර 7 වාදනය කරන්න කලින් තා තියෙන තැන හොයා ගන්න ඕන. මේ කළු පාට යතුරු දෙකක් තියෙන තැන පළවෙනි කළු පාට යතුරට පස්සේ තියෙන්නේ සයන්. කළු පාට යතුරු තුනක් තියෙන තැන පළවෙනි යතුරු තියෙන්නේ මයන්න. ඒක සයන්න නෙවෙයි. පළවෙනි සුදු පාට යතුර සයන්. එතකොට සා రీ ගා මා පා ධා නී සා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය තමන්ගේ ජීවිතය තුළින් සහ මුලින්ම ඉවත් කළ බෞද්ධ දරුවෙකුගේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව පිළිබඳ හරි අපූර්වට කියවෙන ගීපද සිත්තමක් තමයි දහම් පාසල් ගීතය. සෝමපාල රාජකරුණා මහතාගේ ගේයපද සිත්තමක්. හරිම නිස්කලංක නිර්වාණය නම් වූ දොරටුව වෙත සංගීතාත්මකව රැගෙන යන්නේ සංගීතවේදී ලයනල් අල්ගම ශූරීන්. ඉතින් මේ සසරේ අප කළ යම් පින්කමක් වේ නම් එහි ආනිශංස ඔවුන් දෙපළට අත්වේවායි යලි යලිත් ප්‍රාර්ථනා කරමු. දහම් පාසල් ගීතයේ මූලික වාදනය හෙවත් ඉන්ට්‍රොඩක්ෂන් එක පේලියයි. මාත්‍රා 4න් 4 යන්නේ F මේජර් ස්කේල් එකට එන්නේ ගා రీ සා දපමා. අංක 3 අංක 2 අංක 1 ඇඟිල්ල ඊළඟට අංක 3 2 1. බලන්න අංක 3 ගා අංක 2 రీ අංක 1 සා අංක 3 2 1 දපමා. හොඳයි. ඊළඟට අපි වාදනය කරන්න පුරුදු වෙමු දහම් පාසල් ගීතයේ කෝරස් එක මුල් කොටස. සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සැනහෙන අප සිරි ලක්දරුවෝ දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ කියන කොටස. පළවෙනි පේලිය තමයි දසසසසසසා රිග මග රිරිරි. පළවෙනි මාත්‍රාව නිහඬ මාත්‍රාවක්. ඕෆ් නෝට් එකක්. ඒ කියන්නේ 1 2 3 4 දසසසසසසා රිග මග රිරිරි දසසසසසසා රිග මග රිරිරි. සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් නිරිරිරි ගම ගරි ගරි සසා. අංක 2 කොමල මන්ද්‍රණී ශ්‍රී වලට අංක 1 නිරිරිරි නිරිරිරි रि ग म ग रि ग रि सा सा. नि रि 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 ग म ग रि ग रि सा सा. नि रि 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 ग म ग रि ग रि सा सा. कोमल मंद्रणी वलට අංක 2 රියන්නට අංක 1 नि रि 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 ग म ग
එක දෙක තුන දෙක රි ග ම ග ඊළඟට රි ග රි ස ස දෙක තුන දෙක එක ni ri 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 ග ම ග රි ග රි ස ස ඊළඟ තියෙන දහම් පාසලේ සෙවණෙහි වැඩිමින් කියන කොටස ඒකත් සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් කියන කොටස වගේමයි. දස ස ස ස ස ස රි ග ම ග රි 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 දහම් පාසලේ සෙවණෙහි වැඩිමින් දස ස ස ස ස ස රි ග ම ග රි 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 දහම් පාසලේ සෙවණෙහි වැඩිමින් දස ස ස ස ස ස රි ග ම ග රි 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 ඊළඟ පේලිය උදාර ගුණදම් සිත දැරුවෝ ඒකත් අර දෙවෙනි පේලිය වගේමයි ni ri 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 ග ම ග ri ග ri ස ස උදාර ගුණදම් සිත දැරුවෝ අන්තිම පේලිය අපි වෙමු සිරිලක බොදු දරුවෝ කියන කොටසත් ni ri 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 ග ම ග ri ග ri ස ස ලේසි වාදනය කරන්න ගොඩක් දිගයි වගේ වුණාට ඒකාකාරී ගීත අනුවක් තමයි තියෙන්නේ දස ස ස ස ස ස රි ග ම ග රි 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 ni ri 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 ග ම ග ri ග ri ස ස දස ස ස ස ස ස රි ග ම ග රි 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 ni ri 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 ග ම ග ri ග ri ස ස ni ri 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 ග ම ග ri ග ri ස ස හොඳයි ඊළඟට අපිට තියෙන්නේ දහම් පාසල් ගීතයේ පළවෙනි ඉන්ටර්ලූඩ් එක වාදනය කරන්න. ගීතය අතරතුර වාදනය වෙන පළවෙනි සංගීතමය කොටස වාදනය කරන්න. ඒකේ ස්වර තියෙන්නේ මෙහෙමයි. සාමා පමගාම 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 හරිම ලේසි තියෙන ටික. අංක 1 4 සාමා ඊළඟට අංක 5 4 පාමා ඊළඟට ගාමා වලට අංක 3 4 ගාමා ආයිත් 5 4 පාමා ගාමා වලට 3 4 ආයිත් පාමා ගාමා 5 4 3 4 ලේසි සාමා පමගාමා 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 ඊළඟට අපිට තියෙන දහම් පාසල් ගීතයේ පළවෙනි අන්තරා කොටස වාදනය කරන විදිහ ඉගෙන ගන්න. පළවෙනි වර්ස් එක පස්පව් දස අකුසල් දුරලා ඉසිකෝමන් හැම බිඳ හැරලා කියන කොටස. පාමග පාමග පාමමම පහ හතර තුන පහ හතර තුන පහ හතර 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 පාමග පාමග පාමමම පස්පව් දස අකුසල් දුරලා ඊළඟට දෙවෙනි පේලිය දා පනිදා එතන කොමල නී තියෙන්නේ ඉසිකෝමන් හැම බිඳ හැරලා දා පනිදා
3 2 1 3 2 1 3 2 4 3 ඇඟිලි. දා පමද පනිදා. ඊළඟට එහි තුන්වෙනි පේලිය මෙත් කරුණා මුදිතාදී මුනිගුණ. සානිද පද පමාමා. හතරවෙනි විභාගයේ පද එකට පා එකට පද පා මා මා. සානිද උච්චසා කොමලනි. සානිද පද පමාමා. සානිද පද පමාමා. මෙත් කරුණා මුදිතාදී මුනිගුණ. ඊළඟට තියෙන්නේ නිරිරිරි ගම ගරි ගරි සසාරි සනි. ඒක දෙපාරක් වෙනවා. පළවෙනි වතාවේ නිරිරිරි ගම ගරි ගරි සසාරි සනි. නිරිරිරි ගම ගරි ගරි සසා. දෙවෙනි වතාවේ නිරිරිරි ගම ගරි ගරි සසා. සපුරා පිළිවෙත් මග සරසා. සපුරා පිළිවෙත් මග සරසා. මන්ද්‍ර කොමලනී වලට අංක 2 రీ වලට අංක 1. නිරිරි ඊළඟට 1 2 3 2 రీ ගා මා ගා. ඊළඟට 1 3 2 1 రీ ගා రీ සා. ඊළඟට 1 2 1 2 සා rí සනි. නැවතත් නිරිරි rí ගා මා ගා రీ ගා రీ සා සා rí සනි. නිරිරිරි ගම ගරි ගරි සසා. පමග පමමා. දා පමද පනිදා. සනිද පද පමම. නිරිරිරි ගම ගරි ගරි සසාරි සනි. නිරිරිරි ගම ගරි ගරි සසා. පස් පව් දස අකුසල් දුරලා. ඉසිකෝ මන් හැම බිඳ හැරලා. මෙත් කරුණා මුදිතාදී මුනිගුණ. සපුරා පිළිවෙත් මග සරසා. සපුරා පිළිවෙත් මග සරසා. ඊළඟට අපිට තියෙන්නේ සෙකන්ඩ් ඉන්ටර්ලූඩ් එක වාදනය කරන්න. සාමා පමගාමා දපමාදා සනිදාසා. සාමා 1 4 ඇඟිලි. සාමා 1 4 පමගාමා 5 4 3 1 පමගාමා. එතන වෙන්නේ පමගාමා 5 4 3 1. ඊළඟට දපමාදා 3 2 1 3. ඊළඟට 5 4 3 5
සනිදාසා පහ හතර තුන පහ සමාපමගමා දපමාදා සනිදාසා. හොඳයි. දැන් අපිට තියෙන්නේ දහම් පාසල් ගීතයේ සෙකන්ඩ් වර්ස් එක වාදනය කරන්න. ඒ කියන්නේ දෙවෙනි අන්තරා කොටස. ගීතයේ අවසාන කොටස වාදනය කරන හැටි ඉගෙන ගන්න. ඒකේ ස්වර තියෙන්නේ මෙහෙමයි. සානිද 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 පමමා. උච්ච සා පටන් ගන්න. ඊළඟට අංක කොමල නී අංක 5 4 3 සානිද නැවතත් සානිද නැවතත් සානිද ඊළඟට දෙක එක පමමා එපෙලි නැවතත් සානිද 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 පමමා සොමිවුවනින් දුටු දුටුවන් පිනවන දාපම දාපම දාපනිදාදා දාපම දාපම දාපනිදාදා තුන දෙක එක තුන දෙක එක දාපම දාපම ඊළඟට දාපනි තුන දෙක හතර දාදාවල් දාපම දාපම දාපනි දාදා ඊළඟට හද බැතියෙන් නිති තෙරුවන් නමදින දාපපමා ගගරීරිරිරිරි අංක 3 2 දාපප අංක 1 3 මා ගග අංක 2 රීරිරිරිරි දාපප මා ගගරීරිරිරිරි ඊළඟට අපිට ඉස්සෙල්ලා වාදනය කරා වගේම තියෙන්නේ ඉස්සෙල්ලා වාදනය කරමු හඬමයි වාදනය කරන් තියෙන්නේ නිරිරිරි ගම ගරි ගරි සසාරි සනි ඒ ඇඟිලි වලින්ම නිරිරිරි ගම ගරි ගරි සසාරි සනි නිරිරිරි ගම ගරි ගරි සසාරි සනි නිරිරිරි ගම ගරි ගරි සසා උදාර ගුණදම් සිත දැරුවෝ අපි වෙමු සිරිලක බුදු දරුවෝ අපි වෙමු සිරිලක බුදු දරුවෝ අපි වෙමු සිරිලක බුදු දරුවෝ. ඉතින් දහම් පාසල් ගීතය වාදනය කරන්න හරිම ලේසියි. ඒකාකාරී නාද රටාවක් තියෙන ඒ වුණාට හරිම ලස්සන තනුවක් තියෙන්නේ. සිත් පහන් වෙන හැඟීම් බර තනුවක් තියෙන්නේ. ඒ වගේම ඕනෑම නවකයෙකුට වුණත් වාදනය කරන්න පුළුවන් හරිම සරල තනුවක් තියෙන්නේ. ඉතින් වාදනය කරලා බලන්න. ඊළඟට අපි හම්බ වෙමු දහම් පාසල් ගීතය කෝඩ්ස් සමගින් වාදනය කරන්නේ කොහොමද කියලා.